ගොඩක් අය තහනවා ඕක. ලොතරැයි වාසනා සටහන්. මම ඔබතුමාට ඉදිරිපත් කරන්නම් සටහන් 4ක්. මේවා අනිවාර්යෙන් ඇදෙන සටහන්. මාවංකෝ මේක ඉදිරිපත් දෙන්න. මේවා මේ කෙලින්ම ඇදෙනවා. මේවා පෙර පින් පරිසම් දෙන සටහන්. හරිද? එතකොට මේ තියෙන පළවෙනි සටහන. හරි. මේ තියෙන්නේ මේ ලොතරැයි අනිවාර්යයෙන්ම ලොතරැයියක් ඇදෙන අත් සටහනක්. මේක ඊටාම මේ වාසනාවන්ත පෙර පිනට එන සටහන් තමයි ඉතින් මේවා. එහෙම තමයි ඉතින් කියන්න වෙන්නේ. ඉතින් මේකේ ස්වභාවය තමයි මේ ඇඟිලි පහේම වී ඇටයක සලකුණ මේකට පීකොක් ආයි කියලාත් කියනවා. හොඳද? සලකුණ ඇඟිලි පහේම තියෙනවා මැද පුරුකේ. ඉතින් අත් දෙකේම මේක සටහන් වෙනවා. දකුණු අතේ තිබුණත් ඇති. අත් දෙකේම සටහන් වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම මේක පළවෙනි මුදල අනිවාර්යයෙන්ම ලොටරි එක දිනනවම තමයි. මේක අනිවාර්යෙන් දිනනවා මෙහෙම මේ අත් සටහන ආපු දිනපු කෙනෙක් මයි ළඟට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම ඒක දන්නවා. සාක්ෂිය තමයි කතා කරන්නේ. ඉතින් ඒ හින්දා මේ ලේඩි කෙනෙක් ඉතින් මේක ඉතින් ගාම බල සම්පන්න අද පෙර පින් පිහිටීමක් අනිවාර්යෙන් දිනනවා. ඒ වගේ හස්තරේඛා සටහනක් තියෙනවා නම් ලොතරැයි දිනුමක ප්‍රථම ත්‍යාගය අනිවාර්යෙන් මේක එනවම තමයි. එයා දිනනවම තමයි. එයාට ලැබෙනවා ඒක කොහොම. හරිද? එයාට ඊබේ ලොතරැයි ගන්න ඕන නැහැ හිතෙනවා. හිතෙන්දා ගන්නවා ඉතින් එයාට ඇදෙනවා. එහෙම නැත්නම් ගෙදරටම ඇවිල්ලා බයිසිකල් එන්නේ ඉතින් ඇවිල්ලා දීලා යයි. අනේ නෝන මේක ගන්න මං හින්දා ගන්න කියලා දීලා යයි නේ. ඔය කොළ පාටින් ඔබතුමා පාට කරලා තියෙන මේ වී හැටය මේක කියන්නේ වී හැටේ සලකුණ කියලා කියනවා. ඒ ඇඟිලි පුරුක් වල තමයි පුරුක් වල එන්නේ මේ පුරුකේ ඉන්නේ. මේ දෙවෙනි පුරුක. නිය පුරුක කියලා දෙවෙනි පුරුකනේ. මේ පුරුකේ මේක මැද එන පොඩි තිතක්. පීකොක් ආයි කියලා කියන මොන රැහැ කියලාත් කියනවා. හරිද? මේ යුරෝප වල කියන පීකොක් ආයි කියලා. හරිද? ගොඩක් කියලාට. ඉතින් මේක මේ දූපත හැඩේ දූපත නෙමෙයි. මේ වී ඇටේ සලකුණ තමයි මේකට කියන්නේ. මැද තිතක් එනවා පොඩි. ඉතින් මේක හරියටම අත් දෙකේම තිබිටියා කියන්නේ. ඉතින් දිනනවම තමයි. මේක එකක්. තව තියෙනවා මේ දෙවෙනි එක.